සුබ දවසක් හැමෝටම. ගොඩක් කට්ටිය මගෙන් අහලා තියෙනවා මේ ඉකෝකැට් එක භාවිතා කරන්නේ කොහොමද කියලා. මෙන්න මේක ඉකෝකැට් එක මේක ඔයාලා දන්නවා ඇති. මේක මගේ ලීටර් 15 ටැංකිය. මේකට මම දානවා මිලිලීටර් 160ක් මේ කප් එකෙන්. මනලා 160ක් දානවා. මම අද මේකට 200ක් දානවා. පොඩ්ඩක් වැඩිපුර දාලා ගහනවා. එතකොට මේ හොඳ ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන්. අපි මේ ටැංකියේ ගන්න ඕනි වස එහෙම කවලක් නැතිව තමයි ගන්න ඕනි මේ ටැංකියට. මේ ඇත්තම ප්‍රොඩක්ට් එක හොඳයි. මම දැන් පාවිච්චි කරනවා ගඳ ඉන්නේ නැහැ. එන්න මෙහෙම මැනගෙන ඉවරලා ඒක 30යි කප් එක 60යි 90යි 120යි 150යි 10ක් දාගමු අපි. මම 20ක් විතර දාන්නම්. හරි. ඔන්නෝම දැම්ම ටැංකියට. ඊට පස්සේ අපි කරන්න ඕනි මේකට හොඳ ලිං ජලය. ඒ කියන්නේ ක්ලෝරින් කවලම් කිච්ච නැති ඒවා. ඒක මම ඔයාලට කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා. මෙතන ටැප් දෙකක් තියෙන එකක් මේක ක්ලෝරින් වතුර, මේක අපේ ලිං වතුර. බේත් ටික දාලා ඉවරලා ඊට පස්සේ වතුර සම්පූර්ණයෙන් පුරවා ගන්න. ඊට පස්සේ මේක කවලම් කරන විදිහක් තියෙනවා. නිකම් කමනක් කට්ටිය අහනවා මේ ටැංකියට දාලා හෙලුවම් කවලම් වෙනවද? එහෙම නැහැ, මම ඔයාලට ක්‍රමයක් කියන්නම්. මෙන්න මේක තමයි ක්‍රමේ. මේ මෙතන කොහොමද ෆිල්ටර් එකක් තියෙනවා ඒක අරගෙන ඉවර වෙලා අපේ ටැංකියේ බටේ තියෙනවනේ මල. මෙන්න මේ මල මෙතනින් මේක ගලවන්න. හොඳ ගලවලා ඉවර වෙලා බටේ මට ෆෝන් එක තනියට අල්ලන් කරන්න බෑ වැඩේ. හරි. මල ගලවලා ඉවර වෙලා මේ බටේ තියෙන මේ බටේ දාන්න මේක ඇතුළට. බටේ මේක ඇතුළට දාලා ඔයාලා හොඳට තෙල් ටිකක් ගහන්න. ඒ කියන්නේ මේක ගහන්න. එතකොට මේක කවලම් වෙනවා. උඩ පිටින්ට යටට කවලම් වෙලා සම්පූර්ණ ටැංකියම ඒකාකාරව කවලම් වෙනවා. මෙන්න මේ මෙතඩ් එක තමයි මේ බේත් එක කවලම් කරන එක හරියටම හරියන ක්‍රමය. හොඳට සංකීර්ණ ටැංකිය පුරාම කවලම් වෙනවා. හරි, ඒක අපි එහෙම කවලම් කරගත්තා. දැන් ඔයාලට මම ක්‍රමය කිව්වනේ. ඉතින් යමු කූඩුවට. ඇත්තම මේ ප්‍රොඩක්ට් එක හොඳයි. මේ මම නම් ලෝභ නැතුව ගැහුවා. දැන් ඒක කූඩුවට මම ලීටරෙනේ ගත්තේ. මගේ බැග් එක සම්පූර්ණ මේදි බෝතල ඉවරයි. ඒකෙන් තව එක සැරයක් වයි ගහන්න පුළුවන්. අද මගේ සතුන්ට දවස් 29යි. ඒක මම ආයි තව දවස් 3කින් විතර වගේ ගහනවා. මෙහෙම කට්ටිය අහලා තියෙන මේක සතුන්ට විසයිද කන්නව එහෙම ප්‍රශ්නයක් නෑ. මේ සතුන්ට ගහන්න. මේ සතුන්ටත් එක්ක වදින්න කූඩුවේ ගහන්න. සතුන්ටත් එක්ක වදින්න ගහන්න ගැටලුවක් නෑ. මේ කෑම වලට වදිනවත් ගැටලුවක් නෑ. කිසිම ගැටලුවක් නෑ. කෑම වලට වතුර වලට කිසි ප්‍රශ්නයක් නෑ. කිසිම ගැටලුවක් නෑ. බය නැතුව ගහන්න. මේ කිසි ගැටලුවක් වෙන්නේ නෑ. මේ කූඩුව පුරාම ගහන්න මේ සම්පූර්ණ සතුන්ටත් එක්කම වදින්න. සතුන්ට වැදින කියලා කිසි ගැටලුවක් නැහැ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. සතුන්ට වතුර වලට කෑමට වැදින කියලා කිසි ගැටලුවක් නැහැ. ඔයාලට නම් තේරෙන්න තියෙන වැඩේ නේද? මෙන්න බය නැතුව ගහන්න. කිසි ගැටලුවක් නැහැ. මේක ඉෆෙක්ට් එක හොඳට වෙනවා. ගඳ ඉන්නෙත් නැහැ. මම අර පොඩ්ඩක් ගඳ එනකොට මේ පිට මට දැනනකොට මේ මම ගහන දවස් 4 විතර සැරයක් මම ගහනවා. ඒක පොඩ්ඩක් ගෙවල් ළඟ තියෙන හින්දා මේක හොඳ සොලියුෂන් එකක්. කරලා මේක පාවිච්චි කරලා බලන්න මේක හොඳයි. ඒක මම ඔයාලට මේ ගොඩක් කට්ටිය අහලා තිබුණා මේ මේක පාවිච්චි කරන්න බයයි සතුන්ට මොනවා වෙයිද දන්නේ නැහැ. මෙහෙම ගහන්න මේ සතුන්ට වදින්න. කිසි ගැටලුවක් නැහැ. කෑම වල වදිනවත් අවුලක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් කට්ටිය කරලා බලන්න.